Hi everyone. I hope you all are doing well today. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. එදා මම ප්‍රොමිස් වුණා වගේ අද මම කතා කරන්නේ articles ගැන. මේ articles කියලා කියන්නේ මොනවාද? ලිපි ගැනද? ඔව් ලිපි වලටත් කියන්නේ අපි articles කියලා තමයි. හැබැයි අද අපි කතා කරන්නේ a and the and the මෙන්න මේවටත් අපි කියන්නේ ආටිකල්ස් කියලා. ඉංග්ලිෂ් ඇල්ෆබෙට් එකේ අකුරු කීයක් තියෙනවද? හොඳට මතක තියාගන්න ඉංග්ලිෂ් ඇල්ෆබෙට් එකේ ඉංග්‍රීසි හෝදියේ අකුරු 26ක් තියෙනවා. මේ අකුරු 26 අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද ඒ? එකක් තමයි vowels. vowels අනිත් එකට තමයි අපි කියන්නේ consonants. consonants ඒ කියන්නේ ස්වර සහ ව්‍යංජන. මේ vowels වලට තමයි එන්නේ a e i o u. a e i o u. There are 5 vowels. ඒ කියන්නේ vowels තියෙන්නේ 5යි. මොනවාද ඒ 5? a e i o u. ඉතිරි ඒවට තමයි අපි කියන්නේ consonants කියලා. අපි කතා කරද්දී සිංහලෙන් කියනවානේ පොතක්, පෑනක්, පුටුවක්, ගෙදරක් මේ වගේ මේ අපි සිංහලෙන් කතා කරන ක් ශබ්දය කොහොමද අපි ඉංග්‍රීසි වලින් ගන්නෙ? අපිට ඒක ගන්න පුළුවන් සහ ඇන් වලින්. ඔයාලට ඇහිලා ඇති සමහරවිට කියනවා this is a book. That is an elephant. That is an elephant. අර ඉන්නේ අලියෙක්. මේ තියෙන්නේ පොතක්. This is a book. සමහර තැන්වලදී a book කියනවා, සමහර තැන්වලදී an elephant කියනවා. කොහොමද අපි හරියටම ඩිසයිඩ් කරන්නේ අද දාන්නේ and දාන්නේ කියලා? මේ ලෙසන් එකේදී අපි කතා කරන්නේ අන්න ඒ දේ ගැන. ළමයි අපි අද දාන්නේ and දාන්නේ කියන එක ඩිසයිඩ් කරන්නේ අකුර මත නෙවෙයි ශබ්දය මත. ශබ්දය මත. එතකොට මේ කියන එක අපි යොදාගන්නේ used with nouns that begin with consonant sound. consonant ශබ්දයෙන් පටන් ගන්නවා නම් තමයි අපි කියන එක යොදාගන්නේ. පොතක් අපි පොතට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ book. එතකොට පොතක් කියලා කියන්නේ a book. පුටුවට කියන්නේ chair. පුටුවක් කියලා කියන්නේ a chair. මේසට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ table. මේසයක් a table. එතකොට මේ an කියන එක යොදාගන්නේ කොහොමද? මේ an කියන එක අපි යොදාගන්නේ used with nouns that begin with vowel sound. මේ vowel sound එකෙන් පටන් ගන්නවා නම් තමයි අපි an කියන එක යොදාගන්නේ. අලියට මොකක්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අලියට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ elephant. එතකොට elephant කියලා කියද්දි මුලින්ම ආරම්භ වෙන්නේ vowel sound එකකින් නිසා අපි අලියෙක් කියලා කියන්නේ an elephant. එතකොට අපි බිත්තරයට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? egg. බිත්තරයක් an egg. උකුස්සට අපි මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? eagle. උකුස්සෙක් an eagle. අපි කියනවනේ සඳුනි අවංක ගැහැණු ළමයෙක්. සඳුනි අවංක ගැහැණු ළමයෙක්ද? ළමයි අවංකයි කියලා කොහොමද කියන්නේ? අවංකයි කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ honest. මේක සමහර ළමයි කියනවා honest කියලා. ඒක වැරදි ළමයි. ඒක අපි හරියටම කියන්නේ honest. හැබැයි ඒක මම ස්පෙල් කරන්නම් HONEST. හැබැයි මෙතනදී ළමයි අපි කියන්නේ honest කියලා. මම කිව්වා vowel sound එකකින් පටන් ගන්නවා නම් අපි ශබ්දය ගන්න ඕන නම් an කියන එක යොදා ගන්න. ඉතින් මෙතනදී අපි අවංක ගැහැණු ළමයෙක් කියලා කියන්නේ an honest girl. H කියන letter එකෙන් පටන් ගත්තට අපිට මුලින්ම එන ශබ්දය vowel sound එකක් නිසා අපි an යොදා ගන්නවා. සඳුනි අවංක ගැහැණු ළමයෙක්. Sanduni is an honest girl.
විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ කොහොමද? යුනිවර්සිටිද ඇන් යුනිවර්සිටිද? යුනිෆෝර්ම් වලදී යුනිෆෝර්ම්ද ඇන් යුනිෆෝර්ම්ද? මේ දේවල් ළමයි අපි ඩිසයිඩ් කරන්නේ ලෙටර් එක මත නෙවෙයි ශබ්දය මත. එතකොට යුනිවර්සිටි කියලා කියද්දී හොඳට මතක තියාගන්න ළමයි අපි කියන්නේ යුනිවර්සිටි. ඔයා විශ්වවිද්‍යාල සිසුවෙක්ද? Are you a university student? වැරදිලාවත් අහන්න එපා are you an university student කියලා. ඉතින් මට හිතනවා ඔයා අද and part එක හොඳට තේරුම් ගත්තා කියලා. අද මේ ඉගෙනගත්තු දේවල් ඔයා භාවිතා කරන්න මැගසින් එකක් පොතක් ඉංග්‍රීසි වලින් කියද්දී ඔයා දැක්කොත් මෙතන තියෙනවා a book. මේ a book කියලා දාලා තියෙන්නේ ඇයි? කන්සනන්ට් සවුන්ඩ් එකෙන් පටන් ගන්න නිසා. මෙතන තියෙනවා an elephant. ඇයි මේ an elephant කියලා කියන්නේ? vowel sound එකෙන් පටන් ගන්න නිසා. ඉතින් ළමයි ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. ඔයාට ඒක අමාරු නෑ. ඔයා තමයි හිතන්නේ මේක අයියෝ මේක හරිම අමාරුයි කියලා. නෑ. ඔයා කල්පනා කරන්න ඔයාගේ මව් භාෂාව ඉගෙන ගත්ත විදිය ඒ විදිහට ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ළමයි පොත් කියවද්දී භාවිතා කරද්දී ඉංග්‍රීසියෙන් කතා කරද්දී මෙන්න මේ සහ and කියන එක ඔයාට ගොඩක් වටිනවා. අපි අනිත් දවසේදී the කියන එකත් කතා කරමු.